දවස්වල ගොඩාක් රස්නේ නේද ළමයි අපිට නම් එළියට වහින්නත් බෑ මාර රස්නයක් තියෙන්නේ. මම හිතනවා ලංකාවේ ගොඩාක් අයට ඒ වගේ කියලා. ඉතින් රස්නේ වැඩි වුණාම අපිට හරි අමාරුයිනේ අපේ ඇඟේ උෂ්ණ ගතිය වැඩි වෙනවා, ඇඟවල් වේලෙනවා, කොණ්ඩේ යන්න පටන් ගන්නවා, ඉස්සරියනවා. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එනවනේ. ඉතින් මෙන්න මේ දවස්වල ඔයාලට ගෙදරදීම හදාගෙන බොන්න පුළුවන් ඇඟ නිවෙන හොඳම දෙයක් තමයි මම අද කියලා දෙන්නේ. කියලා දෙන්නේ මේ වගේ රස්නේ දවස්වලට ඔයාලා අනිවාර්යයෙන්ම බොන්න ඕන දෙයක්. මේක සතියකට වතාවක් දෙවතාවක් බිව්වහම හොඳටම ඇති. මේ දවස්වල රස්නේ නිසා ඇඟ ගොඩක් සිසිල් වෙනවා මේකට. කොණ්ඩේ වේලිලා අගිස් පැලෙනවා නම් ඉස්සරිය ඇවිල්ලා තියෙනවා නම් මේ රස්නේ කාලගුණයත් එක්ක ඔයා අනිවාර්යයෙන්ම මේක හදලා බොන්න. හමටත් ගොඩාක් හොඳයි. හම වේලෙන එකටත් ගොඩාක් හොඳයි. මේක හොඳයි කියලා ඩේලි බොන්න යන්න එපා. මොකද මේක ඇඟ සිසිල් වෙන පානයක්. එතකොට ඔයා ඩේලි බිව්වොත් එහෙම ඔයාට සෙම හැදෙන්න පුළුවන්. ඒ නිසා උපරිම ඔයාට සතියේ දවසක් දෙකක් හොඳටම ඇති. මේක හදාගන්න අපිට ඕන වෙනවා චියා ඇට. මම මේක අරගත්තේ කිරිස් එකෙන්. මට මතක විදිහට ග්‍රෑම් 100 500 ගාණක් වුණා. චියා ඇට කියන්නේ කසකස ඇට නෙමෙයි. මේ දෙකම එක සමාන වගේ වුණාට පෙනෙමින් ජාති දෙකක්. ඉතින් අපි මේකට චියා ඇට තේ හැඳි දෙකක වගේ ප්‍රමාණයක් එකතු කරගෙන මෙන්න මේ වගේ වතුර එකතු කර ගන්නවා. ඊට පස්සේ පැය භාගයක් විතර මේක තියන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති චියා ඇට ටික හොඳට පිපිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේක බොන්න තමයි තියෙන්නේ. ඔයාට මේක රැට පෙඟින්න දාලා උදේට බොන්නත් පුළුවන් හිස් බඩ. මේක ගොඩක් සීතල දෙයක් නිසා වහින දවස්වලට ගොඩක් හවස්වල කරන්න එපා. ඒ වගේම සතියේ දවසක් කරාම හොඳටම ඇති. ඩේටි බොන්න යන්න එපා. සෙම හැදෙනවා. ඉතින් මේක කරලා බලන්නකෝ. ඔයාට ඇඟට ගොඩාක් ලොකු සහනයක් දැනේවි.